මොකද මාතෘකාව the change නේ වෙනස් වෙන එක නේ වෙනස් වෙන එක වෙනස් වෙන හැමදේම වෙනස් වෙනවා නේ හැමදේම වෙනස් වෙනවා කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා භෞතිකව තියෙන සියලුම දේවල් වෙනස් වෙනවා වෙනස් නොවන දෙයක් නැති තරම් වගේ නේද ඒ කියන්නේ දැන් ලස්සන කැත වෙනවා කැත කට්ටිය ලස්සන වෙනවා වයසට යනවා මැරිලා ඇද්දි තේරෙනවා වෙනස් වුණා කියලා එතන මිනිසුන්ට තේරෙන්නේ නැහැ මිනිස්සු වෙනස් වුණා කියලා අර කාලෙත් වයසට ඇද්දිනේ පින් දාම් කරන්නේ මෑන් අර කාලේ තේරෙන්නේ නැහැ නේද ඒ වෙනස් වෙනවා පරිණත වෙනවා එන්න වයසින් මූගුරා යන්න මහචි මූගුරා යනවා කියන්නේ වෙනස් වෙනවා කියන එක ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ ඒගොල්ලන්ට මෙන්න සීන් එකක් තියෙනවා කියලා හොඳට ඉන්න මිනිස්සු නරක මිනිස්සු වෙනවා අරකට ඉන්න මිනිස්සු හොඳ මිනිස්සු වෙනවා සමාජයෙන් පිළිගන්නේ නැහැ ඒක වෙනම කතාවක් ඒ වුණාට එහෙම වෙනවනේ ඒ වෙනස් වෙනවා කියන එක ඕන මිනිස්සුෙකුට වෙන්න පුළුවන් දෙයක් දැන් මේ කලින් හිටපු මිනිස්සෙක් නරකටම හිටපු මිනිස්සෙක් ගමේ හිටපු නරකම මිනිස්සෙක් දැන් හොඳ මිනිස්සෙක් වෙලා ඉන්න පුළුවන් එක වෙන්න පුළුවන් ඒ මිනිස්සයා වෙනස් වෙන්න පුළුවන් එහෙම වෙනස් වෙනවා ඒක වෙනස් වෙන්න පුළුවන් මිනිස්සෙක් හිතේ තුල තමයි තියෙන වෙනස් වෙනවා කියන එක මේ හොඳට සිල්ලේදී පරවන් හිටපු මිනිස්සු දැන් තියෙන සුපාඩි වැඩ කරන්නත් පුළුවන් එහෙම කරනවා ඒ තමයි හැටි ලෝකෙ මිනිස්සු මේ තප්පරයට වෙනස් වෙනවා මිනිස්සු කියන්නේ හැම වෙලේම වෙනස් වෙන සත්ත්ව කොටස් යන්නේ තප්පරයට වෙනස් වෙනවා මිනිස්සු දැන් අපි බැඳීම් බලන්නකො දැන් වයිෆ් එක අම්මා තාත්තාත් එක්ක තියෙන බැඳීම් අපේ බැඳීම් වෙනස් වෙන්න දෝ තියෙන්නේ නැහැ අපි ආදරේ තියෙනවා උනට ඒවා එහෙම ගෙවිලා එහෙම යනකොට අපි යාලත් එක්ක තියෙන බැඳීම තව පරිණත වෙනවා ඒක වෙනස් වෙනවා බැඳීම තියෙන බැඳීම නෙමෙයි තියෙන්නේ යන්න ආකල්ප වෙනස් වෙනවානේ අපිට අපේ අම්මලා තාත්තලා පොඩි ළමයි වගේ වෙනවා එහෙම වෙනවනේ ඒ හැමදේම ඒ කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා හැමදේම වෙනස් වෙනවා මම හිතන්නේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම අනිත් හැමදේම වෙනස් වෙනවා නේ දැන් තව මෙහෙම දෙයක් තියෙනවා දැන් හිතන්නකෝ දැන් අපි ආස දේවල් ගොඩක් තියෙනවා හරිද දැන් අපිට ආස කාලේදී ඒවා හම්බ වෙන්නේ නැහනේ හරිද ඒ බලාපොරොත්තු වෙන දේවල් ඒ කාලෙත් එක්ක අපිට හම්බ වෙන්න දේවල් තියෙනවා ඒවා ආයේ පස්සේ කාලෙකදී හම්බුණා කියලා අපිට ඒ ආසාව නැහනේ ඒක ආයේ අපිට හම්බුණා දැන් අපිට ශ්‍රී ලංකාවේ ඉස්සර යාළුවෝ නැහැ රෝල් බෝලයක් ගන්න කට්ටිය සල්ලි නැහැ ඒක කරගන්න දැන් එහෙම තිබිලා යාළුවෝ නැහැ යාළුවෝ ඉන්නවා මොන තරම් ශ්‍රී ලංකාවේ බෝලයක් ගන්න වැටයක් ගන්න දියන්නේ දැන් බැට් 100ක් ගත්තත් බෝල 100ක් ගත්තත් දැන් එකතු කරගන්න යාළුවෝ නැහැ දැන් ශ්‍රී ලංකාවේ දැන් අනිත් එක ශ්‍රී ලංකාවරත් ඒ අතල් එක නැහැ ඒ අපි වෙනස් වෙලා අපිට දැන් තියෙන මොනවාවල් මේ අනාගතේ දායන්නේ ඒ හින්දා ඔය සමහරව දැන් තියෙන ලොකු ප්‍රශ්න කියලා ඔළුවේ දාගෙන ඉන්න දේවල් ඒවා අපිට තියෙන්නේ ඒ මොහොතේ ඒ දේවල් ඒක කොහොම හරි මැච් එකක් ගහගෙන ඒ ටික අවා ගන්න ඒ වෙලාව පස්සේ ඒවල් ප්‍රශ්න නෙමෙයි කියන අයියෝ මේක ප්‍රශ්නයක්ද කියලා හිතන සයිස් එකට එනවා දැන් අපිට ඉස්සර අපිට වෙච්ච දේවල් හිතන්නකෝ අපි දැන් කොහෙන්ද hina නොවෙන්නේ වට ඈ නේ ඒකයි සීන් එක එහෙනම් මේ ප්‍රශ්න කියන જાති නැත්තේ නෑ මිනිස්සුන්ට දැන් ප්‍රශ්න වෙන්නේ ඒ වෙනස් වීමත් එක්ක ඒ ඇත්තට ලොකු සීන් නෙමෙයි වෙනවා ප්‍රශ්න නෝනේ අමාර ලෝඩ අපෙන්ද හිරන ප්‍රශ්න වෙනවා දැන් ඔය බෙල් වල දා ගන්නවා කොයිච් වලට පයින්නවා නම් මම කතන්දරත් කරන්න ඔය පොඩ්ඩක් චුට්ටක් ඉවසලා හිටියා නම් එහෙම පස්සේ කාලෙකදී අරක මතක් කරලා හිතනවා යකෝ අර කරගත්තු ගොන් වැඩේ කරා නම් එහෙම මම කියලා එහෙම හිතන දේවල් ඕන තරම් තියනවා මිනිස්සුන්ට ඒ මිනිස්සු වෙනස් වෙන හින්දා වෙනස් වීමට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ හැම මගුලම වෙනස් වෙනකම් බලාගෙන හිටියොත් එහෙම නම් පෙරහැර යනවා. එහෙම නෙමෙයි මං කියන්නේ. අපිට වෙන දේවල් සමහර දේවල් ගොඩක් දේවල් වලට කාලයට ඉඩ දෙන්න ඕනේ. අපිට වෙනස් වෙන්න ඕනේ දේවල් දැන් අපේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ දේවල් තියෙනවා සමහර දේවල් අපි වෙනස් වෙන්න ඕනේ දේවල් අපි දන්නවා වෙනස් වෙන්න ඕනේ කියලා. අපි ඒක ගන්න කැමති නැහැ. අපේ මාන්නේ හරි මොකක් හරි පූලුවේ තියෙන පූදයක් ඉඳ අපි හැබැයි ඒක වෙනවා. අපි ගත්තේ නැතුණාට ඒක වෙනවා. ඒ කාලයත් එක්ක ඒක වෙනවා ඔටෝ. ඒක අර ගන්න කැමති නැහැනේ. එහෙම ඒක ඉතින් තමුන් තේරුම් අරගත්තු දාට ඒක තම උගන්නවා. එහෙම නැත්තම් ගන්න නැහැනේ. ඒක ඔටෝ වෙනකන් ඉන්නවා. කාලයත් එක්ක ඉතින් ඒකත් වෙනවා. ඔය මොන දේ කරත් ඒ වෙනස් වීම වෙනවාමනේ. අතමාර නරකට වෙන්න තියෙන වෙනස් වීම අපිට හිතලා ඒ වෙනස් වීම වෙනස් කරගන්න පුළුවන්. තමුගේ ජීවිතය ගැන.
ඉතින් අර ගැන අවධානයෙන් ඉන්න ඕනේ වෙනස් වීම ගැන. තමගේ ජීවිතේ වෙනස් වෙන එක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. කොහොමද දැන් මොන පැත්තටද හැරෙන්නේ මේක මෙහෙම කියන එක අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම හිටපුවොත් තමුන්ට මැච් එක ගහ ගන්න පුළුවන්. මොන දේ වුණත් අන්තිමේදී හැමදේම වෙනස් වෙනවා. ඒ හින්දා වෙනස් වෙන එකට අනුගත වෙලා ජීවත් වෙන්න ඕනේ. වෙනස් වෙමින්